මුගලන් කුමාරයා ඇවිල්ලා මිනිහට ඇටැක් කරයි කියලා මිනිහා හිතන්න නැතුව නේද? හැබැයි මේ මොක තිබ්බා මුගලන් දැක්ක තැන මිනිහා පැන්නයි කියලා නේ කියන්නේ. හොඳට ලව් කරගෙන ගිහින් ඉවරලා අම්මේ පා කියනවා. අක්කේ පා කියනවා. යා අක්කටද මේන. ඒකෙත් මෙහෙමනේ කුණුහරුප සම්මත කරගන්න ඕනේ වුණාම ඉතින් මොනවා හරි කියන්න එපා නේද? අලුත් වචනයක් දාගෙන නේද? එහෙම කරන්න එපා. ඒව තමයි අපි උට අලුත් වචනයක් දාගත්තම අලුත් එකක් නේ. ඉතින් එතකොට ඒක කුණුහරුපයක් වුණත් හොඳයි. දැන් ඔයා දැනටත් බලන්න. ඔයා ගල්බනිස් කිව්වොත් කන්න කැමති නෑ. නෑ. හොඳයි. වෙන්නේ නෑ තමයි. එතකොට ඔය එහෙමනම් ශාක පත්‍රයේ ක්ලෝරොෆිල් නම් වැඩියෙන්ම උරාගන්නේ කොයි වර්ණයද කියන්නේ? රතු නිල් නේ? ඒක නිල් රතු කියන පුරුදු වෙන්න කියලා මම කිව්වා නේ? නිල් රතු. එතකොට අපිට තේරෙනවා මේ වර්ණ හතක් තියෙනවා. සුදු ආලෝකයේ වර්ණ හතක් තියෙනවා. ඒ වර්ණ හත වෙනස් වෙන්නේ මොක වෙනස් වීම නිසාද? තරංගායාමයේ වෙනස් වීම නිසා. හරිද? එතකොට වර්ණය වෙනස් වෙනවා කියලා කියන්නේ තරංගායාමයේ වෙනස් වෙච්ච තරංග හතක් මේ බලන් යනකොට. හරිද? එතකොට ඒ තරංගායාමයේ නැත්නම් ඒ වර්ණයේ වෙනස් වෙනකොට ප්‍රභා සංශ්ලේෂණයට බලපානවද නැද්ද? අනිවාර්යෙන් බලපානවා. රතු එක හොඳට ලැබෙනවා නම් හොඳට වෙනවා. නිල් එක හොඳට ලැබෙනවා නම් හොඳට වෙනවා. ඒ කියන්නේ වර්ණයේ බලපෑමක් තියෙනවා. ඒක අපි කලින් ඔප්පු කරලා තියෙනවා. හරිද? ඊට අමතරව බලන්නකො අන්න ආලෝක තීව්‍රතාවයේ බලපෑම. හරිද? ඒක මම පැහැදිලි කළා. අපි නෝට් එකක් බලමු. මෙන්න ආලෝකයේ තීව්‍රතාවයේ ක්‍රමයෙන් වැඩි කිරීමෙන් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ වැඩි කළ හැකිය. හැබැයි යම් අවස්ථාවකදී වෙනස් සාධකයක් සීමාකාරී වීම නිසා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරිද? ඔය ලව් කරන්නේ උන්නේ. හොඳට ලව් කරගෙන ගිහින් ඉවරලා අම්මේ පා කියනවා. අක්කේ පා කියනවා. යා අක්කටද මේන. නේද? හොඳට ලව් එක කරගෙන ගිහින් ඉවරලා මේ අරේ පා කියනවා. මොකක්ද තව ඉන්නේ පුතේ? බෙට්ටයි පා කියවනේ. බෙට්ට නෙමෙයි මම බෙස්ටයි පා කියවනේ. බෙස්ටා ආසන්න වශයෙන් සමානයි උගේ අනියම් ප්‍රේමය. බෙස්ටා ඒ අනම්මන වෙන වචන දාගෙන තියෙන ඒවා සම්මත කරගන්නේ මගුලේ සම්මත කරගන්නේ ඒවා අර දෙක එක වචන දාගත්තට උගේ කෙල්ලගේ පොරමිනියා බෙස්ටා හරිද ඌ බෙස්ටා තමයි ඒක දැල්ලෙන් අරන් දාන්න ඕනේ මේ ප්‍රේමේ ඉස්සරහට ගෙනියන්න නම් දැල්ලෙන් අරන් දාන්න ඕනේ ඔව් හරිද ඒක අරන් දාන්න නැතුව යන්න බෑ බෙස්ටාගෙන් ආන්නේ නේද බෙස්ට අර කල් ගෑනුලගේ පැත්තේ මොනවද වෙට්ටි ඔය කියන්නේ වෙට්ටි හොඳයි හරිම හොඳයි හරිද ඔව් මේ අමුතු සීන් තියෙන දැන් ඉන්නේ අමුතු ඒවා අපේ කාලේ ජීවිතේට අහපු නැති මගුල්ලෝ ඒකෙත් මෙහෙමනේ කුණුහරුප සම්මත කරගන්න ඕනේ වුණාම ඉතින් මොනවා හරි කියන්න එපා නේද අලුත් වචනයක් දාගෙන නේද එහෙම කරන්න එපා ඒව තමයි අපි උට අලුත් වචනයක් දාගත්තම අලුත් එකක් නේ ඉතින් එතකොට ඒක කුණුහරුපයක් වුණත් හොඳයි. දැන් ඔයා දැනටත් බලන්න. ඔයා ගල්බනිස් කිව්වොත් කන්න කැමති නෑනේ. ඔයා ගල්බනිස් කිව්වොත් කන්න කැමති නෑනේ. ගල්බනිස්. ඔය ගල්බනිස් කියලා කියන්නේ ඔය බේකරි ඉතුරු වෙච්ච අඩපු කුඩුම අර කිඹුල බනිස් හදන්න අරගෙන ඉතුරු වෙච්ච පිටි ටික. ඊගාවට අර අනික් ඒවා හදන්න ගත්ත ඉතුරු වෙච්ච පිටි ටික. ඒව ටික කලවම් කරලා මම හදනවා ඒක. හරිද? ගල්බනිස්. මිනිස්සු ආසනේ ගල්බනිස්. හැබැයි ඒ වුණාට ඔය ගල්බනිස් ඕගොල්ලෝ කඩෙන් අරන් කරනවා. මොනෝ කියලාද කන්නේ? රොක්කේ කියලා කන්නේ. රොක්කේ කියලා කන්නේ. රොක්කේ කියලා කන්නේ ගල්බනිස් තමයි. ඉතින් බලන්නකෝ ඒක මාකටිං වලගෙන ලස්සන්ට ඒක මේ හදලා දීපු හැටි. ඕගොල්ලන්ට මාකටිං කියන්නේ පුදුම මාකටිං. හරිද? දැන් මේ පාර මේ බයෝ වලගේ අනුමාන කරලා තියෙනවා නේද මේ හරියටම ගොඩක් අය අනුමාන කරලා තියෙනවා නේ මාන අනුමාන කිරීම ටිකක් තිබ්බා හරිද මම කියන්න අනුමාන කරලා තියෙන හැටි හරිද ඔන්න බලන්න අනුමාන කිරීම කරන හැටි හරිද බයෝ අනුමාන කිරීම
දැන් මේ මට කියන්න A level paper එක හරිද? ඕගොල්ලෝ මට කියන්න A level paper එකේ රචනා ප්‍රශ්න කීයක් එනවද? රචනා ප්‍රශ්න කීයක් එනවද? දෙකකින් එක දන්නේ නැද්ද? බලත් එක්ක මොන අනුමාන කිරීම ඊට පස්සේ රචනා ප්‍රශ්න කීයක් එනවද? 6ක් එනවා. හරිද? රචනා ප්‍රශ්න 6ක් එනවා. ඔන්න බලාගන්න. මෙන්න මම කියනවා මෙන්න මෙතනින් A level paper එක. හරිද? මේ තමයි මේ උසස් පෙළ paper එකේ රචනා ප්‍රශ්න ටික. අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි මේ A level paper එකේ පළවෙනි රචනා ප්‍රශ්නේ එන්නේ. හරිද? මේක දෙවෙනි පාඩමෙන් එනවා. හරිද? දෙවන පාඩම. හරිද? එතකොට මේ දෙවෙනි පාඩමට දැන් තුන්වෙනි පාඩමත් සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. හරිද? ඊළඟට දෙවෙනි රචනා ප්‍රශ්නය කියන එක ඊළඟට මේකටත් අපි එන්සයිම දාමු. එන්සයිම දාන්න පුළුවන් මෙතන තරම් තියෙනවනේ. හරිද? ඊළඟට මේකට අපි දාමු ප්‍රභා සංශ්ලේෂණ ආලෝක ප්‍රතික්‍රියාව. හරිද? ප්‍රභා සංශ්ලේෂණ. මේකට දාමු මේකේ කැලරින් චක්‍රය. හරිද? මේකට දාමුකෝ C4 යාන්ත්‍රණයේ ප්‍රභා සංශ්ලේෂණය. හරිද? ඊළඟට මේකට දාමුකෝ අපි සෛලී ශෝෂණේ තව තියෙනවා. තව මේ පේපර්ස් තව තියෙනවා. හරිද? එතකොට A level paper එක දැන් ඔන්න නිකුත් වෙනවා. A level paper එකේ මෙන්න එනවා දෙවෙනි පාඩමේ C3 නැත්නම් කැලරින් චක්‍රය. අපි C3 ප්‍රභා සංශ්ලේෂණය ඇවිල්ලා. හරිද? දැන් මොකද කරන්නේ? දැන් මේ කපටි ගොවියා මොකද කරන්නේ? කපටි ගොවියා මොකද කරන්නේ දැන්? අර පේපර් එක බලනවා තමුන් දීපු පළවෙනි රචනා ප්‍රශ්නයක තිබ්බද C3 පතේ ප්‍රභා සංශ්ලේෂණයේ C3 පතේ තුන මගේ 11 වෙනි පේපර් එකේ තිබ්බයි කියලා මෙන්න මේ තලයක් ගන්න. ඔය වගේම අනිත් හැම එකකම බලලා ඊතල ගන්නවා. අනුමාන කරලා සති 15ක් එහා පැත්තේ තියෙන ඒවා මෙහෙම ඊතල ගාලි වෙනවා මම අනුමාන කළා. අනුමාන කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? ගොම්මෝනේ. ඒක කරන්න ඕනේ හෙට තියෙන පේපර් එකකින් මෙන්න මේ දෙවෙනි පාඩමේ මේ කොටස එනවා. හරිද? ඊගාවට අන්න හතරවෙනි පාඩමෙන් මේක එනවා. පස්වෙනි පාඩමෙන් මේක එනවා. ඊගාවට මේකෙන් මේක එනවා කියලා හරියටම මේ හයක් කියලා මේක එනවා කියලා කියන්නේ වාය. අනුමාන කරනවා තාක්කේ. මේ මොනම මංගලද මේ කරලා තියෙන්නේ? මේ ඇවිල්ලා ඇන්දීම. මේකට කියන්නේ ඇන්දීම කියලා. මේ ඇවිල්ලා සම්පූර්ණම රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක තමුන් නිකන් අනුමාන කරලා කියලා මේ ගොඩ වෙඩන්නේ මේ කරලා තියෙන්නේ. මේ ඔයාලට මම මෙච්චර කියලා තීරෙන්නේ නැහැ නේද? හරියට නිකන් යන්තන්නේ භාගෙටද තීරෙන්නේ. නේ? ඒක තමයි. එතකොට ඒ කියන්නේ සමස්ත සමාජයකට මේක පෙන්නපුවාම කවුරු හරි කෙනෙක් FB පෝස්ට් එකක් දාලා ඉවරලා එතකොට සමස්ත සමාජය හිතනවා මට මූ වෙන පොරන්නේ කියලා හිතෙනවා. මෙන්න කරලා තියෙන කුපාඩි වැඩේ. මෙන්න කුපාඩි වැඩේ කරලා තියෙන එක. හරිද? සම්පූර්ණ රිවිෂන් එකක පේපර්ස් ටික අරගෙන ඉවර වෙලා මේ පළවෙනි රචනා ප්‍රශ්නෙට එන්න පුළුවන් කියන ඒවා ටික ඔක්කොම උගේ පේපර්ස් වලගේ පෙන්නලා අන්න ඒවා ටික අරගෙන ඉවර වෙලා මෙන්න මේකේ ආවා කියලා පෙන්නනවා. ඔක කොහෙද බං අනුමාන කිරීම කරන්නේ? හොඳට මතක තියාගන්න මේකේ ෆිසික්ස් වලදී අනුමාන කිරීම කරන්න පුළුවන් ඇති. හරිද? කෙමිස්ට්‍රි වලදී ඒන රටාව අනුමාන කරන්න පුළුවන් ඇති. බයෝ වලදී යම් ප්‍රමාණයකට අපිට ඉඟි කරන්න පුළුවන් මේක එනවයි කියලා. හරිද? හැබැයි බයෝ සමස්ත සිලබස් එක ගැන ලොකු අවබෝධයක් ඕනේ සමස්ත පේපර් එකට යන්න. හරිද? ඒකට කරන්න ඕනේ නියමිත වේලාවට කලින් සිලබස් එක ළමයින්ට අවසන් කරලා මහා විශාල පේපර්ස් ප්‍රමාණයක් කරලා ළමයිම හොඳට සූදානම් කරලා එක්සෑම් එකට යවන්න ඕනේ. අන්න ඊට කලින් කියන්න ඕනේ මෙවැනි දේවල් එන්න ප්‍රවණතාවයේ තියෙනවා කියලා ළමයින්ට ඔළුවට දාලා යවුවට කමන්නේ. වෙන්න ඕනේ ඒක බයෝ වලට. හරිද? එහෙම නැතුව
මේ වගේ හින්න බොඩු ගොඩක් කියලා. ඒ කියන්නේ සිලබස් එක ඉවර කරන්නේ නැතුව 10 වෙනි පාඩමට අටවත් තියන්නේ නැතුව සිලබස් එක ඉවර කරන්නේම නැතුව හරිද ළමයින්ගේ මේ වෙනකොට කුණු අරුප හරිද අන්තිමට එහෙමත් ළමයි කුණු අරුපෙන් බැන ඉන්නකොටත් මම කියන්නේ මෙන්න මේ වගේ තමුන් හරි තමුන් නිවැරදි තමුන් සුදනා කියන්නේ මෙන්න මේ වගේ අටමගලයක් අටවන එවුන්ට මම කියන්නේ වෙයි නැති කෙන ගන්නවා තවත් ළමයි වන්දනවට තවත් ළමයි සිලබස් ඉවරක් නැහැ පේපර්ස් ඉවරක් නැහැ හරිද එතකොට මෙන්න මේ වගේ බොරුවක් කරලා කියලා මං එන පොර කියලා මං ෆස්ට් කියලා කියා ගන්නවා දැන් බලමු රිසල්ට්ස් එද්දි බලමු රිසල්ට්ස් එද්දි බලමු කවුද ෆස්ට් කියලා හරිද මෙන්න මේක මේ ලියා ගන්න ඕනද මේක ලියා ගන්නේ මොනවද හතරවෙනි පාඩම ශාකය කියලා කියන්නේ මෙන්න මේ හතරවෙනි පාඩමේ දානවා හරිද ඊළඟට තුන්වෙනි රචනා ප්‍රශ්නේ එනවා හරිද 12 වසර සත්වය ඒ කියන්නේ හරියටම ගෝතින් පස්වෙනි පාඩමේ මේ 12 වසර කොටස හරිද කියන පරිශ්‍රාවයේ දක්වා ගොඩක් දුරට වෙනවා ඊගාවට හතරවෙනි රචනා ප්‍රශ්නය මේක පස්වෙනි පාඩමේ හරිද පස්වෙනි පාඩමේ 13 වසර කොටස ඒ කියන්නේ ඔය සමායෝජනය ප්‍රජනනය අස්ථි පද්ධතිය අන්නේ ආශ්‍රිත කොටස් ටික හරිද ඊළඟට පස්වෙනි රචනා ප්‍රශ්නය හරිද මේක අපිට පුළුවන් මොලිකියුල ඊගාවට එහෙම නැත්නම් මයික්‍රෝ ඒ ටික කලවම් කරන්න පුළුවන් මේ ඇවිල්ලා 6 7 8 පාඩම් කලවම් කරලා හරිද මේන් අපිට දෙනවා මොලිකියුල විශේෂයි ඊගාවට මයික්‍රෝ විශේෂයි හරිද ඒ අතරේ මේ පාඩම් කලවම් කරලා දෙන්න පුළුවන් හරිද 9 මේ දෙක උඩාක් වෙලාවට දානවා හරිද 10ක් දාන්න පුළුවන් ඒකාගේ තානමත් ඊළඟට 6 වෙනි රචනා ප්‍රශ්නේ කියනකොට මේක ඇවිල්ලා ෂෝට් නෝට්ස් නේ A B C ෂෝට් නෝට්ස් තුන කොහෙන් හරි සිලබස් එකේ කොහෙන් හරි තැනකින් ගන්නවා හරිද A B C right එතකොට දැන් ඔන්න මම මෙන්න මේ ටික දන්නේ නැත්නම් මම කියන්නේ බාලාංශයට යවන්න ඕන හරිද ගුරුවරයෙක් මේ ටික දන්නේ නැත්නම් බාලාංශයට යවන්න ඕන මේ ජීව විද්‍යාව අතපත ගන්න එක මේ ටික දන්නවා නිකන් අතපත ගියවනම් ඌ මේ ටික දන්නවා හරිද දැන් ඔන්න මම කරනවා රිවිෂන් එක හරිද දැන් මෙන්න මම කරනවා රිවිෂන් එක හරිද මෙන්න මම රිවිෂන් එක කරනවා හරිනේ දැන් මම රිවිෂන් එක කරද්දී මම මෙන්න මේ වගේ රචනා මාදිලියේ ප්‍රශ්න හරිද මෙන්න paper number 1 paper number 2 හරිද මෙන්න paper number 3 හරිද මෙන්න paper number 3 ඊළඟට මෙන්න paper number 4 හරිද ඊළඟට මෙන්න paper number 5 උසත් නැහැ එතන ගියාද හරිද ඊළඟට මෙන්න paper number 6 හරිද on the paper number 7 හරිද paper number 8 හරිද paper number 9 හරිද මම ඉතින් තව ලියන්නම් එපා ඇත්ත අනේ තව ලියන්නම්කෝ තව ඉඳ තියෙනවනේ 11 අනේ තව ටිකක් අනේ 13 වෙන තව එකක් දාන්නම්කෝ 13ක් දැම්ම නැත්නම් ගැටියක් බෑ 13ක් දාන්න හරිද දැන් ඔන්න මෙන්න මේ පළවෙනි පේපර් එක පළවෙනි සතියේ ඒ කියන්නේ සති කීයක්ද මේ සති 13ක් හරිද සති 13ක් එතකොට පළවෙනි පේපර් එකට මෙන්න 1 2 3 4 5 6 ඒ කියන්නේ රචනා ප්‍රශ්න 6ක් මම දානවා හරිද එතකොට පළවෙනි රචනා ප්‍රශ්නේ හැටියට අපි දන්නවා දෙවෙනි පාඩමෙන් එකක් එන්නේ ඒ ලෙවල් පේපර් එකට හරිද එතකොට මම මොකද කරන්නේ දැන් මම දැන් ඔයාලට මේක විතරක් ફોකස් කරන්න නැහැ ඔක්කොම ફોකස් කරනකොට ඔබට විශ්ව වෙනවනේ හරිද එකක් විතරක් ફોකස් කරන්න දැන් දන්නවා
right. මෙන්න තියෙනවා පළවෙනි පාර්ශ්වය දෙවෙනි පාඩමට අදාළව මෙන්න ප්‍රධානම කොටස් 7ක් එනවා. මොකද්ද පළවෙනි පාඩමේ අමතරව දෙවෙනි පාඩමේ ඕම් එන කොටස් ටික මොනවාද? රසායනික පදනම. දැන් ඔයාලටම කිව්වේනේ රසායනික පදනම. ආයිගාවට අන්වීක්ෂ ඊළඟට සෛලීය පදනම. සෛල චක්‍රය. හරිද? ඊට පස්සේ අහිංසයින් ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය අන්තිම එක සෛලීය ශෝෂණය. ඉතින් ඔය හතෙන් එකක් නේ මෙතෙන්ද දාන්න ඕනේ. හරිද? එතකොට දැන් මම මේ පේපර් එකට දානවා ඔය හතෙන් මොකක් හරි එකක්. හරිද? ඊළඟට මාගාව තව පේපර්ස් තියෙනවානේ අම්මේ. හරිද? මේ ඊළඟට ආයේ 1 2 3 4 5 6 ඊළඟ සතියේ පේපර් එකට මම දානවා තව කෑල්ල. දෙවෙනි පාඩමේ තව කෑල්ල. හරිද? අපි මේකට දාමුකෝ මොකද්ද රසායනික පදනම ජලය වගේ එකක්. හරිද? හරිද? ඊගාවට ඔන්න මේකට අපි දාගමුකෝ ළමයි ප්‍රෝටීන වගේ එකක් නිකන් මේ. හරිද? ඊගාවට තුන්වෙනි පේපර් එකට දාමුකෝ ඔය වගේ ආයේ සෛලීය පදනමෙන් මොකක් හරි එකක්. හරිද? ඊගාවට හතරවෙනි එකට දාමුකෝ අන්වීක්ෂ වලින් ලොවෙත් නැති. හරිද? පුළුවන් නේද? ළමයි මොඩයිනේ. හරිද? කොහොම දාම ඊකට පස්වෙනි පාඩමකට දාලා සෛල චක්‍රයේ ඔන්න අනූනනය එකපාරකට. හරිද? අනූනනය එක සැරයක්. ඊළඟට ඌනනය එක සැරයක්. හරිද? මේ පළවෙනි රචනාව ඇටියට. හරිද? ඊගාවට මේකට ආයෙම දාන්න අරට කිව්වට කලින් පස්සේ gadu අරුද පිළිකා දාන්න. එයි ඊළඟට මේකට අපි දාමුකෝ ප්‍රපාසස් ඒකන එන්සයිම් දාන්නකෝ. එන්සයිම් ගල් වලගේ හැටියට මිනිහා ඉන්න උසේ හැටියට මිනිහා ඇඳපු චිත්‍රවලගේ හැටියට නේ මුගලන් කුමාරයා ඇවිල්ලා මිනිහට ඇටැක් කරයි කියලා මිනිහා හිතන්න නැතුව ඇති නේද? හැබැයි මේ මොක තිබ්බා මුගලන් දැක්ක තැන මිනිහා පැන්නයි කියලා නේ කියන්නේ නේ. එතකොට ළමයි අර ආරක්ෂාව තියෙනවා එක හරි. හැබැයි ඒක කඩාගෙන යන්න පුළුවන්. දැන් අපි ප්‍රතිශක්තිය තුගන්නනවා මේ හැම කියලා කියන්නේ බාධාවක්. හැබැයි මේක හරහා යන්තම් තුවාලයක් වෙලා තියෙනවා නම් මේක හරහා සුත්‍ර ජීවීන් ඇතුල් වෙන්න පුළුවන් නේ. තේරෙනවද? එතකොට ආරක්ෂාව තියෙන එක හොඳයි. හැබැයි ඒක ඕව යන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? එතකොට දැඩි ආලෝකයක් ආවොත් කැරටිනොයිඩ් වලට ඕක නවත්ත ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ක්ලෝරොෆිල් වලට හානි වෙනවා. ක්ලෝරොෆිල් අපි කියනවා මොනවා වෙනවා කියලාද? විරංජනේ වෙනවා කියලා කියන්නේ.